ඕස්ට්‍රේලියා ගියත් නිව්සීලන්ත ගියත් UK ගියත් එදාට රෙජිස්ටර් වෙන හැම කෙනාටම අපි දෙනවා ෆ්‍රී එකක්. ඔතන මේ ACCH වෙඩියෝ එක්ස්පෝ එකට එන ළමයිට එකක් ෆයිනෑන්ෂියල් පැත්තෙන් ගත්තොත් තමයි ස්කෝලර්ෂිප් එක ගැන කතා කරන්න පුළුවන් දැනුවත් වෙන්න. යන්න try කරන කෙනෙක්ට යා ටිකට් එකක් ගන්න ටිකක් සැලකිය යුතු මුදලක්. මේ පැය 10 ඇතුළත ඕගොල්ලන්ට ඔෆර් එකක් ගන්න පුළුවන්. ජාතියත් එහෙම නේදා ඉඳන් සතෙන් රුපියල් එකතු කරලා මේ කියන්නේ අපි කියන්නේ කතාව. සමහර ළමයා යන්න ඒරියා එක අනුව අපිට පුළුවන්කම තියෙනවා එයාගේ ඒ කියන්නේ part time job එකක් හොයා දෙන්නත් උදව් කරන්න. ACCAG, your partner in foreign higher education, celebrating 19 years of excellence in Mahagama, Bangladesh, Nigambo and Gaul. Print your original documents and get your offer on the same day. Hotline 0114379696. හයි ස්ටඩිස් වල රට යනවා කියන එක ගොඩක් අයගේ ඩ්‍රීම් එකක්. ඒ ඩ්‍රීම් එක ඇචීව් කරගන්න අවුරුදු ගාණක් තිස්සේ මහන්සි වෙනවා ගොඩක් කට්ටිය. ඒ මහන්සියත් එක්ක ඒකට හරි ප්‍රතිඵලය හම්බුනේ නැත්නම් සාමාන්‍යයෙන් මිනිස්සෙක්ගේ ජීවිතේ සැලකිය යුතු අවුරුදු ගාණක් අපත යනවා. ඒ හින්දා හයි ස්ටඩිස් වල රට යනවා කියන එක ටිකක් ලොකු ප්‍රොසෙස් එකක්. මේක ඇතුළත ඔයා දැනගන්න ඕනේ කාරණා බොහොමයක් තියෙනවා. රට යන්න කලින් ලංකාව ඇතුළේ ඉන්නකොට ඔයා කොහොමද වැඩ කරන්න ඕනේ. ඉතින් එහාට රට ගියාට පස්සේ ඔයාගේ ඩ්‍රීම් එක ඇචීව් කරගන්න ඔයා මොන වගේ ප්‍රොසෙස් එකක්ද ප්‍රොසෙස් එකක් ඇතුළත වැඩ කරන්න ඕනේ කියන කාරණා සම්බන්ධයෙන් ඔයා හරියට අවබෝධයෙන් ඉන්න ඕනේ. එහෙම අවබෝධයෙන් හිටියොත් තමයි ඔයාට පුළුවන්කම හම්බ වෙන්නේ හරි විදිහට ඔයාගේ ඩ්‍රීම් එකත් ඇචීව් කරගෙන ඉතින් එහාට ගිහලා ඔයා PR ගන්නවා වගේ බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ ප්‍රොසෙස් එක ඇතුලේ සාර්ථක වෙන්න හැකියාවක් ලැබෙන්නේ. මම අර කලින් කියපු ඒ දැනුවත් වීම කියන එකේ ආදාළ නොලෙජ් එක සහ ඒ ක්‍රියාත්මක වෙන්න ඕන ආකාරය සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම ඔබ දැනුවත් විය යුතුයි. ඒ සඳහා තමයි ACCH අපගේ මේ උත්සාහය. ඔයා කොහොමද රට යන්න ඕනේ? රට යන්න කලින් ඔයා මොනවද කරන්න ඕනේ? එතනින් එහාට රට ගිහිල්ලා ඊට පස්සේ කොහොමද ඒ රට ඇතුළේ ජීවත් වෙන්නේ? මේ කියන හැම කාරණාවක් පිළිබඳව මේ පොඩ්කාස්ට් එක තුළින් අපි කතා බහ කරන්න ලෑස්ති. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ මේක ඇතුළෙන් ඔයාව හරියට දැනුවත් කරලා හරි විදිහට ලංකාව ඇතුළේ ඒ යන ප්‍රොසෙස් එක කම්ප්ලීට් කරවලා එතන එහාට රටෙන් එළියට ගියාට පස්සෙත් කොහොමද ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක හදාගන්න ඕනේ කියන කරුණු කාරණා සම්බන්ධයෙන් ඔයාව දැනුවත් කරන්න. ඒ සඳහා අපි මේ පොඩ්කාස්ට් එකේ අපි කතා බහ කරන්නේ අපේ මැනේජින් ඩිරෙක්ටර් මිස්ටර් අරුණ මොරගොඩ. අයිබෝන් පළවෙනි පොඩ්කාස්ට් එක. හැබැයි මේ පළවෙනි පොඩ්කාස්ට් එක පටන් ගන්නකොට මිස්ටර් මොරගොඩ දැන් ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්නකුත් නෙමෙයි මේක පොඩක් ක්ලැරිෆයි කරගන්න ඕනේ කාරණාවක් කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම රට යන්න උත්සාහ කරන, ඒ කියන්නේ රට යන්න උත්සාහ කරන බහුතරයක් try out කරන country එකක් තමයි ඕස්ට්‍රේලියා කියන්නේ. UK කියන්නේ නිව්සීලන්ත කියන්නේ. ඔය රටවල් තුනේම ලීගලි ගත්තට පස්සේ යම් යම් කරුණු කාරණා ටිකක් වෙනස් වෙලා තියෙනවා. මම පටන් ගන්නකො මුලින්ම ඕස්ට්‍රේලියාවෙන් assessment level 1. ඒ කියන්නේ මේ පහුගිය කාලෙකදී හෙන ට්‍රෙන්ඩ් එකක් ගියා. ඩිජිටල් එක ඇතුළත අපි දැක්ක Facebook එකේ, Instagram එකේ, TikTok එකේ එක එක කට්ටිය මේ assessment level 1 ඇවිල්ලා තියෙනවා. finance ඕනේ නැහැ, show money කතන්දර මුකුත් නැහැ. මේ වගේ හෙන කතන්දර ටිකක් කියලා තියෙනවා. මොකද්ද ඇත්ත කතාව කියලා අද ක්ලැරිෆයි කරගමු. විසුමරකට මොකද්ද assessment level 1 කියන්නේ? ඔස්ට්‍රේලියාව වලින් මේ ඔෆර් කරලා තියෙන chance එක මොකද්ද? ඔව් පුලස්සේ දැන් අපි ගත්තොත් එහෙම Australian Home Affairs එකෙන් announce කරලා තියෙනවා ලංකාව assessment level 1 කියලා. ලංකාව assessment level 1 කියන්නේ හොඳ තත්වයක්. ඒකෙදි අපිට අපේ higher studies වලට යන බලන් ඉන්න දරුවන්ට හොඳ benefit හොඳ අවස්ථාවක් මේක. මේකේ හරහා අපි මේකේ law එක ගත්තොත් එහෙම ගොඩක් කලාවට law එකේදී කියන්නේ assessment level 1 country එකකට finance English language requirement මේකක්වත් අවශ්‍ය නැහැ කියලා. හැබැයි law එක එහෙම තිබ්බට අපි visa එකක් process කරනකොට visa එකේදී GS requirement එකක් තියෙනවා. genuine student criteria එහෙම genuine student requirement. ඔතන මේකේ යටතේ ගොඩක් කලාවට මේ finance ගන්න, ඊට පස්සේ English language requirement එක ගන්න, එතනින් එහාට ගිය ළමයාගේ genuineness එක ගන්න මේ හැම එකක්ම අපිට කතා කරන්න වෙලා තියෙනවා. ඊට අමතරව දැන් visa එකක් process කරන visa officer කෙනෙකුට එයාට rights තියෙනවා ඕනම අවස්ථාවකදී එයාට ළමයාගේ genuineness එක ගම ප්‍රශ්නයක් ආවොත් එයාට පුළුවන් අපෙන් request කරන්න finance document එක finance required ඉල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් English language required එක ඉල්ලන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල් තියෙනවා. එතකොට මේ තත්ත්වයේ තුල අපි visa එකක් lodge කරනකොට finance නැතුව language skill එක නැතුව visa එකක් lodge කරනවා කියන්නේ high risk එකක්. ඒ රිස්ක් එක ඇයි අපි ගන්නෙ? අපි ඒක ගත යුතු නැහැ. දැන් පුලස්ටි කිව්වා වගේ දැන් ඇත්තටම ළමයෙක් දරුවෙක් වීසා එකක් දාන්න ඉස්සෙල්ලා සෑහෙන කාලයක් මේකට ලෑස්ති වෙනවා. සෑහෙන ડોකියුමන්ට්ස් ප්‍රමාණයක් හරි ගස්ස ගන්නවා. උතට බැරිලා හරි අපි වීසා එකක් දාලා ඔය කියන රික්වයර්මන්ට් එකක් මත වීසා එකක් රිජෙක්ට් වුණොත් එහෙම ඒක අපරාධ කාලයක්. ඉතින් මේ දාන්නේ අපේ වීසා එක.
මේ දාන්නේ අපේ වීසා එක. ඒතර අපි පුළුවන් තරම් බලන්න ඕනේ අපිට පුළුවන් ප්‍රමාණයෙන් උපරිම ඩොකියුමන්ට්ස් ප්‍රමාණයක් අපි සබ්මිට් කරලා වීසා එක දාන්න. හැබැයි පුලස්ටි මෙහෙමයි. දැන් ගොඩාක් වෙලාවට ගත්තොත් එහෙම දැන් මේ ඇසස්මන්ට් ලෙවල් 1 country එකක් වුණාම අපේ වීසා ප්‍රොසෙස් එක ස්ට්‍රීම් ලයින් වෙන්න පුළුවන්. ඊළඟට ගොඩක් වෙලාවට ඉල්ලන ඩොකියුමන්ට්ස් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. වීසා සක්සස් රේට් එක අනිවාර්යෙන් වැඩි වෙනවා. right? ඒ වගේ දේවල් අපිට අවස්ථා ගොඩක් තියෙනවා. ඉතින් මගේ රෙකමෙන්ඩේෂන් එක නම් අපි දැනට අපි කරන් ගිය සිස්ටම් එක. අපි දැනට අපි කරන් ගියා සමහර වෙලාවට අපි කරන් ගිය සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එකට ගියා නම් තමයි අපිට ගොඩක් හොඳ. මොකද අපි මේටි ඉස්සෙල්ලත් ලංකාව ඇසස්මන්ට් 1 country එකක් වශයෙන් කෝල් වුණා. ඒත් එකම හරි කෙටි කාලෙකදී අපි ඇසස්මන්ට් ලෙවල් B වලට අප්ග්‍රේඩ් වුණා. ඇසස්මන්ට් 1 country එකක් වශයෙන් තියාගන්න එක අපේ රටේ දරුවන්ට හරි වැදගත්. මොකද එතනදී වීසා සක්සස් රේට් එක අපිට ගොඩක් වැඩි වෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම තව පැත්තකින් බැලුවොත් එහෙම දැන් මේ කන්ට්‍රි එකේ ඇසස්මන්ට් ලෙවල් එක වගේම යුනිවර්සිටිස් වලත් ඇසස්මන්ට් ලෙවල් එකක් තියෙනවා. ඒක යුනිවර්සිටි වල තියෙනවා 1 to 3 ඇසස්මන්ට් ලෙවල් එකක් තියෙනවා. ඔතන දැන් අපි හයි කමිෂන් පැත්තෙන් තියමුකෝ. ඔතන මේ යුනිවර්සිටි එකේ ගොඩක් වෙලාවට දැන් ගොඩක් වෙලාවට යුනිවර්සිටි එකේ ඉල්ලන රික්වයර්මන්ට්ස් තියෙනවා. ගොඩක් යුනිවර්සිටිස් තාම ඒ රික්වයර්මන්ට්ස් ඉල්ලනවා. ඔතන අපි ගොඩක් වෙලාවට යුනිවර්සිටි එකේ GS රික්වයර්මන්ට් එක ඉල්ලනවා. සමහර යුනිවර්සිටිස් දැන් කිහිපයක් GS එක අයින් කරලා තියෙනවා. ඒ වගේම GS එක සිම්පලයිස් කරලා තියෙනවා ගොඩක් වෙලාවට. ඒ වගේ දේවල් වෙනවා. එතකොට අපි ඒකින්ද අපි බලන්න ඕනේ පුළුවන් තරම් අපිට හැකි ප්‍රමාණයෙන් ජෙනුයින් ඩොකියුමන්ට්ස් ටික සබ්මිට් කරගන්න. ඒක අපි කාටත් ඇඟට ගුණයි. ෂෝර් මම මේක තවදුරටත් ක්ලැරිෆයි කරගන්න හා. එතකොට දැන් ඇසස්මන්ට් ලෙවල් 1 වෙලා තියෙනවා ලංකාව. ඒක ඇතුළෙන් ලීගලි ගන්නකොට ඩොකියුමන්ටේෂන් එකේදී ෆයිනෑන්ස් පෙන්වන්න ඕනේ නැහැ, IELTS පෙන්වන්න ඕනේ නැහැ කියලා තියෙනවා. නමුත් ඇත්තටම ඇප්ලයි කරනකොට මේ ඩොකියුමන්ට්ස් ටික සබ්මිට් කරන එක වීසා එක සක්සස් කරගන්න ලොකු සපෝට් එකක් වෙනවා. ඔව් දැන් මගේ පෞද්ගලික අදහස සාමාන්‍යයෙන් මම විශ්වාස කරනවා ඕස්ට්‍රේලියන් හෝම් ඇෆෙයාර් එකෙන් වීසා එකක් ඇසස් කරනකොට ෆයිනෑන්ස් ඩොකියුමන්ට් එකක් නැතුව වීසා එකක් දෙන එකක් නැහැ කියන තැන මම ඉන්නවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අපි කිව්වොත් දැන් ඕස්ට්‍රේලියාව ඇතුලේ ඉන්න ළමෙක් එයා එහෙදි වීසා එකක් දානකොට ඒක අපිට ගැරන්ටීඩ් අපිට කියන්න පුළුවන් IELTS එකයි ෆයිනෑන්ස් නැතුව අපිට වීසා එක දාන්න පුළුවන්. ඒක අපිට වීසා එකේ රිස්ක් එකක් නැහැ. IELTS එක නැතුව ෆයිනෑන්ස් නැතුව වීසා එක ඇප්ලයි කරනවා. හැබැයි ලංකාවේ තුල ඉඳන් ළමෙක් දානකොට ෆයිනෑන්ස් නැතුව දාන එක මම ඒක රෙකමන්ඩ් කරන්නේ නැහැ. ෆයිනෑන්ස් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඉංග්‍රීසි ළඟ රික්වයර්මන්ට් එක ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට ඒක ඩිපෙන්ඩ් වෙන්න පුළුවන් යුනිවර්සිටියත් එක්ක. දැන් යුනිවර්සිටි එකෙන් අපිට දෙන්න පුළුවන් ගලාටම IELTS way off දෙන්න පුළුවන්. ඒ කියන්නේ ලැන්ග්වේජ් නැතුව නෙමෙයි. හරිද? අපි කියනවා දරුවෙක්ගේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක අපි මේටිස්ලා ඉංග්‍රීසි මීඩියම් එකෙන් ඉංග්‍රීසි ස්පීකින් කන්ට්‍රි එකේ ඉංග්‍රීසි ඩිග්‍රියක් කරලා තියෙනවා. එහෙම නැත්නම් අපි කියමු එළමයා මුලින්ම ලන්ඩන් A levels O levels කරලා තියෙනවා. A level O levels වල තියෙන ඉංග්‍රීසි එකේ තියෙන මාක් එක අනුව. ඒ වගේ දේවල් සිම්පලයිස් වෙන්න පුළුවන් ඉදිරියේදී. හැබැයි ෆයිනෑන්ස් එක නැතුව වීසා එකක් ලොච් කරනවා කියන එකට මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. දැන් ෆයිනෑන්ස් එක ගත්තොත් ෆයිනෑන්ස් එක කොටස් කීපෙකට බෙදෙනවා. ෂෝ මනි එක කියලා කියනවා, සෝස් ඔෆ් ෆන්ඩ් එක කියලා කියනවා, මන්ත්ලි රෙගුලර් ඉන්කම් එක කියනවා. ආපහු එයාගේ ඒ කියන්නේ අර එයාගේ ස්ටේබල් කියන එක බලන එකක් තියෙනවා. මේ ඔක්කොම එකතු කරලා තමයි අපි ෆයිනෑන්ස් ගත්තේ. දැන් මෙව්වා එක තලවල අඩු වැඩි වෙන්න පුළුවන්. හැබැයි මූලික වශයෙන් ෂෝ මනි එක නම් මම කියන්නේ පෙන්වන්නම අවශ්‍යයි කියන එක. හොඳයි. දැන් අපි මේ උත්සාහ කරන්නේ ඔබ සමහර විට හිතනවා ඇති ඇසස්මන්ට් ලෙවල් 1 වුණාට පස්සේ මාර්ලේසි ඕස්ට්‍රේලියාව වලට යන එක ඒක ඇතුලේ ෆයිනෑන්ස් පෙන්වන්න ඕනේ නැහැ, මුකුත් ඕනේ නැහැ, මට ඉක්මනට යන්න පුළුවන් කියලා මාර සතුටින් ඉන්නදී. හැබැයි අපි මේ කතා කරන්නේ ඇත්ත தත්ත්වය. මේක ඇතුලේ ඔයා යම් කිසි වැරද්දක් වාගේ ප්‍රොසෙස් එක ඇතුළේ කළොත් එහෙම ඒකට වා ගත කරපු කාලය අවුරුද්දක් දෙකක් වෙන්න පුළුවන්. ඒ කාලේ ආපහු ඔයාට ගන්න බෑ. ඒ හින්දා ඔයා එහෙම ඇප්ලයි කරනවා නම් මේ එන නිවුස් ගැන හරි අවබෝධයෙන් ඉන්න ඕනේ. ඒ අවබෝධය ඇතුළෙන් ඔයා ගන්න ඩිසිෂන් එක ඔයාගේ සම්පූර්ණයෙන්ම අනාගතේම වෙනස් කරන්න පුළුවන්. ඒ හින්දා ඒ ගැන හොඳ අවබෝධයෙන් කටයුතු කරන්න. ඒ හින්දා මේ කියපු කාරණාවත් ඔස්ට්‍රේලියාව සම්බන්ධයෙන් අනිවාර්යෙන් ඔළුවට අරගෙන ඔයාගේ ප්‍රොසෙස් එක ස්ටාර්ට් කරන්න. අනිත් කාරණාව මිසමරකට දැන් UK වල PSW එක සම්බන්ධයෙන් පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මොකක්ද මේ සිදුවීම? ඇයි මේ PSW එක අඩු කරලා තියෙන්නේ? මොකක්ද මේක සම්බන්ධයෙන් තියෙන ඇත්ත කතාව? ඇත්තම කියන කතාව ගත්තොත් එහෙම UK වල ගත්තොත් එහෙම දැන් ඔය white paper එක ආවේ අද නෙමෙයි. white paper එක ඇවිල්ලා ගොඩක් කල්. ඉතින් ඒක implement උනේ නෑ තාම මේනක. දැන් මේක implement වෙන්න පටන් ගන්නේ දැන් අපි ගත්තොත් එහෙම 2027 පෙබ්‍රුවරි නම්.
මේකේ තියෙන මූලිකම වෙනස්කම් ටික වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට දැන් post study work visa එක. post study work visa එක දැන් අපිට 24 months. ඒ කියන්නේ අවුරුදු දෙකක් තියෙනවා. හැබැයි ඒක මේගොල්ලෝ අඩු කරනවා මාස 18කට. මාස 10කට අද මම හිතන්නේ නැහැ ඒක ලොකු දැනීමක් වේ. ඒක දැනී කියලා ළමයට. ඒක ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. තව එකක් තිබුණා ඉම්ප්ලිමන්ට් එකක් ඒගොල්ලන්ගේ PR process එක අවුරුදු 5 අවුරුදු 10 කරන එක. ඒක තමයි මේජර්ම බැරියර් එක. හැබැයි ඒක දැනට ඉම්ප්ලිමන්ට් වෙලා නැහැ. ඒක තමයි ළමන් තියෙන හොඳම සුබම ආරංචිය. ඊළඟට ගත්තොත් එම ෆයිනෑන්ස් පෙන්න රික්වයර්මන්ට් එක අපි කියනවා ෂෝ මනි එක. ඒක පොඩ්ඩක් ඉංග්‍රීසි කරලා තියෙනවා. ඒකත් මේ දැනෙන මට්ටමට ලොකු ඉන්ක්‍රීස් වෙලා වීමක් නෙමෙයි තියෙන්නේ. අනිත් පැත්තෙන් අපි බලාපොරොත්තු වුණා ගොඩක් වෙලාවට ඉංග්‍රීසි ලැන්ග්වේජ් දැන් UK ගත්තොත් එම ගොඩක් ඉංග්‍රීසි ලැන්ග්වේජ් වේ ඔෆ් දෙන රටක්. ඒ කියන්නේ ගොඩක් යුනිවර්සිටිස් O level ඉංග්‍රීසි වලට C එකට, A level ඉංග්‍රීසි වලට S එකට, එහෙම නැත්නම් MOI වලට ඒ වගේ ගොඩක් වෙලාවට ලංකාවේ යුනිවර්සිටිස් වල පවා ඉංග්‍රීසි මීඩියම් ඩිග්‍රියක් කරලා තියෙනවා. ඒකට IELTS වේ ඔෆ් වෙන මට්ටමක් තිබුණා. අපි හිතුවා ඒක ගොඩක් වෙලාට වෙනස් වෙලා ඒගොල්ලෝ මොනවා හරි ඒගොල්ලන්ගේ එක්සෑම් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා ඒක පාස් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම ඇප්ලයි කරන එක. දැන් ඒ වගේ දේවල් නැති වෙලා තියෙනවා. එතකොට අපිට මේ UK වල වෙච්ච චේන්ජස් ටික අපිට එහෙම දැනෙන තරම් ලොකු වෙනසක් නෙමෙයි. ඒකෙන් අපේ ළමයිගේ এডুকেෂන් ස්ටුඩන්ට්ස්ලාගේ ස්ටුඩන්ට් ලයිෆ් එකට විශේෂ බලපෑමක් වෙන්නේ නැහැ. මගේ පෞද්ගලික අදහස. ඒකින් හින්දා මේ වෙලාව ඇත්තටම UK නොයන්න හේතුවක් නැහැ. UK රට ප්‍රොමෝට් කරන්න බැරි වෙන තරම් එතන ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ දැන් අර බහුතරයක් දෙනා බය වෙනවනේ රටක් ඇතුලේ ඔය තියෙන ලීගල් රෙගියුලේෂන්ස් වෙනස් වෙනකොට මාර විදිහට ප්‍රශ්න වෙයි අපිට හම්බ කරගන්න බැරි වෙයි ඩිග්‍රී කම්ප්ලීට් කරගන්න බැරි වෙයි කියලා UK වගේ රටකට තියෙන ඩිමාන්ඩ් එකත් ටිකක් වැඩි. එතකොට දැන් මේ සිටුේෂන් එක තුළ එහෙම බය වෙන කාරණාවක් නැහැ කියලා ඔබතුමා කියන්නේ. අනිවාර්යයෙන්ම. මොකද මෙතන අපිට ප්‍රශ්නද අපි හිතුවොත් දැන් අපි ළමයා ගියාම අපි හිතන්නකෝ දැන් UK යන කෙනෙක් ඩිග්‍රියක් කරනවා. ඩිග්‍රියක් ඇවිල්ලා අවුරුද්දයි. අපි සාමාන්‍ය UK අපි ගත්තොත්ම ඕස්ට්‍රේලියා ගත්තොත්ම ඩිග්‍රියක් අවුරුදු 2යි. නිව්සීලන්ත ගත්තොත්ම අවුරුදු 2මාර දෙක තියෙනවා. right UK වල normally ඒ කියන්නේ officially 1 year සමහර degrees තියෙනවා අපිට 2 years වලට නිකන් යන්න පුළුවන්කම තියෙනවා. දැන් අවුරුද්දක ඩිග්‍රියක් කරපු ළමයෙකුට ඊට පස්සේ අවුරුද්දක් ඉගෙන ගන්න යාට post study work visa එකක් හම්බ වෙනවා. දැන් තියෙන rule එක අනුව අවුරුදු දෙකක් හම්බ වෙනවා. උතර අවුරුදු දෙකෙන් පස්සේ යාට පුළුවන්කම තියෙනවා ඒ කියන ඉමිග්‍රේෂන් රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් කරලා පස්සේ කෙලින්ම PR එක ඇප්ලයි කරන්න. ඒ PR එකට තියෙන ෆුල් ටයිම් ජොබ් එකක්. ෆුල් ටයිම් ජොබ් එකක් අපි හරියට කන්ටිනියු කරොත් එහෙම after 5 years වලින් අපිට PR එක ඇප්ලයි කරන්න පුළුවන්. මේක හරිම සිම්පලයිස් වෙලා තියෙන්නේ. එතකොට දැන් දැනට තියෙන රික්වයර්මන්ට් එක. හැබැයි අපි ගත්තොත් එහෙම දැන් මේ කියන රික්වයර්මන්ට් එක ඉම්ප්ලිමන්ට් වෙන්නේ 2027 පෙබරවාරි. මේ ජනවාරි ඉන්ටෙක් එක කියන්නේ හරිම තීරණාත්මක ඉන්ටෙක් එකක්. හැම ළමයෙක්ම try කරන්න ඕනේ පොඩි අඩුපාඩු තියෙනවා ෆයිනෑන්ෂල් ප්‍රශ්න තියෙනවා ඉමීඩියට්ලි ක්ලාස් එක කරන ජනවාරි ඉන්ටෙක් එකට ඇප්ලයි කරනවා. ජනවාරි ඉන්ටෙක් එකට යන ළමයට ওই ප්‍රශ්න නැහැ. 2 years post study work visa එක හම්බ වෙනවා. එතන ප්‍රශ්නයක් නැහැ. තාම 5 years එක 10 years එක ඉම්ප්ලිමන්ට් වෙලා නැහැ. හරි? ෂෝ මනි එකේ පොඩි වැඩිවීමක් හිතේ තියෙන්නේ. එතකොට ඒ කියන්නේ තාම පරණ නීතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට හැම ළමයෙක්ම try කරන්න ඕනේ මේ වෙලාවේ මේ ජනවාරි ඉන්ටෙක් එක. මේ එන ජනවාරි ඉන්ටෙක් එකට ඇප්ලයි කරන ගොඩාක් යුනිවර්සිටිස් තියෙනවා. ඒවැ ගොඩාක් ස්කෝලර්ෂිප්ස් දෙනවා. දැන් අපි ගත්තොත් එහෙම up to අපි මාස්ටර්ස් එකට යන ළමයෙකුට පවුම් 5000ක ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙනවා. පවුම් 5000ක් කියන්නේ ලංකා සල්ලියෙන් ගත්තම ලක්ෂ 40ක් අඩු වශයෙන්. දැන් ස්කූල් ෆී එක ගත්තොත් එහෙම අපි ගාව තියෙනවා ගොඩක් වෙලාවට පවුම් 10800ට වගේ යවන්න පුළුවන්. 11000 ඒ කියන්නේ පවුම් 10000 12000 අතර යවන්න පුළුවන් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. උතන ඒ ප්‍රෝග්‍රෑම් එකට යන ළමයෙකුට ඇත්තටම යන්නේ ඉනිෂියල් ඩිපොසිට් එක පවුම් 6000 8000 අතර. පවුම් 6000ක් කියන්නේ ලක්ෂ 24ක්. ඒ කියන්නේ දල වශයෙන් ගත්තොත් එහෙම ලක්ෂ 32ක් වගේ ගාණක්. ඒ කියන්නේ අපි ගත්තොත් හිතන්නකෝ අපි පවුම් 6000ක් කියන්නේ ලක්ෂ 24යි. ඕකට ඕවර්සීස් හෙල්ත් කවර් එක කියලා එකක් එන ඇඩ් වෙනවා ඉන්ෂුරන්ස් එකක් ඇඩ් වෙනවා. මේ ටික ඔක්කොම එනකොට ඒකයි වීසා ෆී එකයි ඒ ටික ඔක්කොම එනකොට ලක්ෂ 32ක් වගේ ගාණක්. ඒ ලක්ෂ 32ක් වගේ ඉනිෂියල් කොස්ට් එකකින් UK යන්න පුළුවන්කම තියෙනවා. ෂෝ මනි ගත්තත් අපිට ලොකු amount නැහැ UK වල. ලක්ෂ 65ත් 80ත් අතර වගේ ගාණක් වෙන්න ගන්න තියෙනවා. ෆයිනෑන්ෂල් රික්වයර්මන්ට් එක හරිම ලේසි. දවස් 28යි ෆන්ඩ්ස් තියෙන්න ඕනේ. දැන් අපි ගත්තොත් එම අනිත් පොපුලර් කන්ට්‍රීස් එක ගත්තොත් එම එහෙම බෑ. ෂෝ මනි එක ගත්තොත් එම සල්ලි account එකේ තියෙන්න ඕනේ. ඒක ආපු විදිය පෙන්වන්න ඕනේ. ඒක මිනිමම් පීරියඩ් එකක් තියෙනවා. ඒක මාස 3ක් මාස 6ක් පෙන්වන්න ඕනේ. දැන් නිව්සීලන්ත වගේ ගත්තොත් එම 3ක් හෝ 6ක් පින්නිය යුතුමයි. ඉතින් ඒතකොට මේ රික්වයර්මන්ට් ඔක්කොම අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ තාමත් UK කම්පෙයාර් කරොත් අනිත් රටවලක
හරි දැන් ඔන්න ඔය ක්ලරිෆිකේෂන් එක ගන්න තමයි උත්සාහ කරන්න ඕනේ දැන් තමන්ට යන්න ලේසි වෙන්නත් ඕනේ තමන්ගේ ටාගට් එක ඇචීව් වෙන්නත් ඕනේ මේ දේවල් දෙක නම් මුලින් බලන ඒ කියන්නේ මගේ අනාගතය සාර්ථක කරගන්න මම මේ රටට ගියොත් මට හම්බ වෙන බෙනිෆිට් එක මොකද්ද මට PR එකක් ගන්න පුළුවන්ද ඔය කාරණා ගැන අපි කොඩම කන්සර්න් කරන්නේ එතකොට දැන් රට යන්න බලාගෙන ඉන්න කෙනෙක් විදිහට මේ තොරතුරු ටික හරියට ඇනලයිස් කරලා වාගේ ඩිසිෂන් එක ගන්න ඕනේ ඒකත් එක්කම මම දැක්ක මේ පහුගිය දවස්වල නිව්සීලන්ත වලත් පොඩි ප්‍රශ්නයක් වුණා මේ දරුවන්ට හම්බෙන වර්ක් කවර් ලිමිට් එකයි සහ අලුත් මේ ඔන්ලයින් වීසා ක්‍රමවේදයක් අඳුන්වලා දුන්නා. ඔව් ඇත්තටම නිව්සීලන්ත වල ගොඩක් ගත්තට පස්සේ ස්ටුඩන්ට් වීසා රික්වයර්මන්ට්ස් චේන්ජ් වෙන්නේ නැහැ. ඒක ස්ටුඩන්ට් රික්වයර්මන්ට් චේන්ජ් වෙලා හැබැයි නිව්සීලන්ත වල හැමදේම වෙනස් වෙලා තියෙන්නේ අපේ හොඳ පැත්තට. මයිග්‍රේෂන් විසා ගොඩක් වෙනස් වුණා. ඒගොල්ලෝ ගොඩක් කලාවට ඒගොල්ලොන්ගේ PR එක සඳහා යනකොට එතනදී ඕන වෙන ඒ කියන්නේ වර්ක් එක්ස්පීරියන්ස් එක ගොඩක් වීසාස් වල ඒගොල්ලෝ අඩු කළා. එතකොට ඒ වගේ දේවල් ගොඩක් කලාවට වුණා. එතකොට ඇත්තටම නිව්සීලන්ත ගත්තොත් එම දැන් නිව්සීලන්ත වලත් මේවට පිකප් කන්ට්‍රි එකක් ගොඩක් වෙලාවට අපි ගත්තොත් එහෙම මේන්ලි අපේ රටේ ළමයි යන්න රටවල් බලමුකෝ අපි. ගොඩක් වම ඕස්ට්‍රේලියා මාකට් එක එනිමේ අවුරුදු ගාණක් තිස්සේ ඕස්ට්‍රේලියා මාකට් එකේ තියෙනවා. ඕස්ට්‍රේලියා තියෙනවා. ඊට පස්සේ UK තියෙනවා. ඊට පස්සේ නිව්සීලන්ත තියෙනවා. මේක ගොඩක් කලාවට තීරණය වෙන්නේ ළමයාගේ මේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක මත. අපි පුලස්ටි අපි ගත්තොත් එහෙම දැන් ගොඩාක් වෙලාට අපි මේ ගැන කතා කර යුතු දෙයක් වෙනවා. මොකද ළමයාගේ এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එක කොච්චර හොඳට තිබ්බත් මේ හැම දෙයක්ම තීරණය වෙන්නේ ළමයාගේ ෆයිනෑන්ස් කැපැසිටි ගන්නවා. මොකද ගොඩක් ළමයි ඉන්නවා පළක් වෙලාට ඒ තුන ගත්ත ළමයි ඉන්නවා. හරි. ඉතින් ඒගොල්ලන්ට ස්කෝලර්ෂිප් එක ෆුල් ස්කෝලර්ෂිප් එකක් වගේ හම්බුනොත් ඒක වෙනම කතාවක්. එහෙම නැත්තම් දැන් යා ඕනේ අපි හිතමු ළමයෙක් ඉන්නවා ඒ තුනක් කරන් තියෙනවා. ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකත් ඒකක් කරන් තියෙනවා. හැබැයි එයාට යන්න ඕනේ ඕස්ට්‍රේලියාවට ඕස්ට්‍රේලියා යුනිවර්සිටි එකට. හැබැයි ඉතින් ඒකට හරස් වෙනවා ෆයිනෑන්ස්. එතකොට මේ හැම එකක්ම තීරණය වෙන්නේ ෆයිනෑන්ස් මත. දැන් ගොඩක් වෙලාවට අපේ ගොඩක් වෙලාවට මේ රට යන්නේ මිඩල් ක්ලාස් කට්ටිය. අපි හිතුවොත් එහෙම දැන් ගොඩක් කට්ටිය හිතනවා මේ ගොඩක් වෙලාවට රට යන්නේ මේ ඉන්ටර්නැෂනල් ස්කූල් වලට ගිය ළමයි කියලා. නෑ ඉන්ටර්නැෂනල් ස්කූල් වල ළමයි ප්‍රමාණයක් යනවා. හැබැයි ඊට වැඩිය යන්නේ අපේ මේ ගවර්න්මන්ට් ස්කූල් වලට යන ළමයි. හරි. ඒගොල්ලන්ගේ පේරන්ට්ස්ලාගේ ෆයිනෑන්ෂල් කැපැසිටිය ඒ කියන්නේ මැද මට්ටමේ තියෙන. ඉතින් ඒ කියන්නේ ෆයිනෑන්ස් මත තමයි මේ ගොඩක් දේවල් තීරණය වෙන්නේ. දැන් නිව්සීලන්ත කියන්නේ මේ වෙනකොට හොඳ රටක්. මොකද නිව්සීලන්ත වලට ගියාට පස්සේ නිව්සීලන්ත වල තියෙනවා මාස්ටර්ස් ගත්තොත් එම අවුරුදු එකමාරේ මාස්ටර්ස් තියෙනවා. ඔතන ඉතින් මාස්ටර්ස් එකට ගියාට පස්සේ මාස්ටර්ස් එකෙන් පස්සේ අපි කියමු level 9 ඒ කියන්නේ මාස්ටර්ස් එකක්. level 9 එකට යන ප්‍රෝග්‍රෑම් එකට යන ළමයෙකුට ඒ කියන්නේ අවුරුද්දක මාස්ටර්ස් එකක් කරන ළමයාට ඊට පස්සේ එයාට හම්බ වෙනවා 3 years post study work visa එකක්. එයා ඉගෙන ගන්න අවුරුද්දයි. අවුරුදු 3ක post study work visa එකක් හම්බ වෙනවා. ඔතන එයාගේ ඩිපෙන්ඩන්ට් වර යන්න පුළුවන්කම තියෙනවා කිසි ප්‍රශ්නයක් නැතුව. ඔතන ඩිපෙන්ඩන්ට් ෆුල් ටයිම් වර්ක් වීසා එකක් තියෙනවා නම් ඩිපෙන්ඩන්ට් ෆුල් ටයිම් වර්ක් වීසා එකක් තියෙනවා ළමයිට ෆ්‍රී এডুকেෂන් එක ඩොමෙස්ටික් එයාගේ සෙකන්ඩරි এডুকেෂන් ප්‍රයිමරි এডুকেෂන් ෆ්‍රී හම්බ වෙනවා. ඉතින් ඒ වගේ අර අපේ ළමයිට ගන්න පුළුවන් පහසුකම් ගොඩක් තියෙනවා නිව්සීලන්ත වල. ඉතින් මේ වෙනකොට ට්‍රෙන්ඩඩ් කන්ට්‍රීස් වශයෙන් ගත්තොත් එහෙම ඔයා මුලින්ම කතා කරපු ඕස්ට්‍රේලියා එනිමේ අපේ මාකට් එකේ තියෙනවා. ඕස්ට්‍රේලියා UK නිව්සීලන්ත. ඉතින් මේ රටවල් තුනේ සැලකිය යුතු වීසා රික්වයර්මන්ට්ස් ප්‍රමාණයක් වෙනස් වෙලා තියෙනවා. දැන් ඔසී වල තියෙන එක පළවෙනිම එක තමයි ඔය ඇසස්මන්ට් 1 එක. ඒක ඇවිල්ලා අපේ දරුවන්ට වෙච්ච හොඳ දෙයක්. ලංකාවේ සිසුන්ට වෙච්ච හොඳ පැත්තක්. ඒක කොතනවත් ඒක අපි රැක ගන්න ඕනේ. ඒකෙන් අපිට බෙනිෆිට් එකක් වෙනවා මිසක් අනිත් පැත්තෙන් අපිට කිසිම අසාධාරණයක් එකෙන් වෙන්නේ නැහැ. අපි UK ගත්තොත් එහෙම අපි UK white paper එක අපි දැනන් හිටියා. අපි බලාපොරොත්තු වෙනවා ඔයිට වැඩි ලොකු වෙනසක්. හැබැයි එහෙම දෙයක් උන්නේ නැහැ. දැනටත් අර පළවෙනි තිබුණු තත්ත්වයේ තුලම මේක පවත්වාගෙන යාමේ හැකියාවක් තියෙන ළමයිට ලොකු බලපෑමක් ඇති වෙලා නැහැ. නිව්සීලන්ත ගත්තොත් එහෙම ඇත්තටම අපිට බෙනිෆිට් එකක් වෙලා තියෙන්නේ. මොකද නිව්සීලන්ත ගවර්න්මන්ට් එක අරන් තියෙන rules and regulations අනුව ඒ කියන්නේ ඒගොල්ලෝ PR එක ගන්න විදිය ලේසි කරලා තියෙනවා ගොඩාක් වෙලාවට එක පැති වලින්. ඔතන ඒක හොඳ ප්‍රවණතාවයක්. ඒක හරහා අපේ ළමයිට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මේ කන්ට්‍රීස් තුනම ගත්තොත් එමේ ඉතින් අපේ දරුවන්ට හොඳ අවස්ථාවක් තියෙන මෙතන. දැන් මේ රටවල් තුනටම ඒ කියන්නේ දැන් ළමයි වුණාට පස්සේ උදාහරණයක් විදිහට මම සමස්තයක් විදිහට ගත්තොත් මම බලනවා හරි මට කරන්න ඕනේ මේ ඩිග්‍රී එක. එතකොට මට යන්න ඕනේ මේ වගේ යුනිවර්සිටි එකකට. හැබැයි මගේ අනාගතයට ගැලපෙන ප්‍රෝග්‍රෑම් එක සිලෙක්ට් කරගන්න මම යන්න ඕනේ ඕස්ට්‍රේලියාද UKද නිව්සීලන්ත.
ඔය ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්න හොඳ සොලියුෂන් එකක් ACCH එකෙන් දෙනවා මේ 26 වෙනිදාට. ACCH Edu Expo එක. මොකද්ද මෙතනදී වෙන්නේ? ඔපලස්ටි ඇත්තටම දැන් මම ඔයාලට මුලින් කිව්වෙත් එකයි. දැන් පළවෙනිම තර්කේ තියෙන්නේ අපිට යන්න ඕන රට තීරණය කරන්නේ ඇත්තම කතන්දර ගත්තොත් අපි නෙමෙයි. අපි නොදැනුවත් හරි අපේ තියෙන ෆයිනෑන්ෂල් කැපැසිටි එක. යන්න ඕන දේවල් ගොඩක් අපි යන්න ඕනේ ඕස්ට්‍රේලියාවට නිව්සීලන්ත කට ෆයිනල් කැපැසිටි එක. සමහර ළමයි දෙමව්පියෝ හිතන් ඉන්නවා දැන් ඕස්ට්‍රේලියා නිව්සීලන්ත කැනඩා මෙහෙම ගත්තාම අයියෝ අපිට යන්න බෑ. අපේ ඇකඩමික් ක්වොලිෆිකේෂන් එක මදි. අපිට ෆයිනෑන්ස් නැහැ. මේ වගේ දේවල් හිතන් ඉන්නවා. දැන් මේ ACCH Edu Expo එක ගත්තොත් එම් 26 වෙනි ඔක්තෝබර් 26 වෙනිදා තියෙන හිල්ටන් රිසර්න් එකේ තියෙන ගත්තොත් එම් එතෙට එන්න ඕනේ ප්‍රධානම හේතුව ඕන ඕක. මොකද අපිට තීරණය කරගන්න පුළුවන් අපි කොතනද ඉන්නේ අපි කොයි රටට යන්න ඕනේ ඒ රටේ මොන යුනිවර්සිටි තෝරගන්න ඕනේ කියලා. මොකද අපිට එතනදී දැන් පළක් කලාවට දැන් ෆයිනෑන්ෂල් සොලියුෂන් අපි ෆයිනෑන්ෂල් එක තව හොඳම සොලියුෂන් එකක් තමයි ස්කෝලර්ෂිප් එකක් කියන එක. දැන් හිතන්නකෝ දැන් සමහර UK යුනිවර්සිටිස් තියෙනවා හරි පවුම් 15000ක් 20000ක් අතර ස්කෝලර්ෂිප් එකක් දෙනවා. පවුම් 20000ක් කියන්නේ ලක්ෂ 80ක් ලංකාවේ සල්ලි වලින්. දැන් ඕස්ට්‍රේලියා සමහර යුනිවර්සිටි up to 50% ස්කෝලර්ෂිප්ස් දෙනවා. දැන් අපි ගත්තොත් ඕස්ට්‍රේලියා ලාට්‍රොප් වගේ යුනිවර්සිටි එකක් ගත්තොත් එහෙම හරි පවුම් 50000ක් දෙනවා. දැන් සදර්න් ක්‍රොස් වගේ යුනිවර්සිටි එකක් ගත්තොත් මේක ස්කූල් ෆී එක අන්ඩර් ග්‍රැජුවේට් ගියත් පෝස්ට් ග්‍රැජුවේට් ගියත් 26000යි. ඊට පස්සේ CQ වගේ යුනිවර්සිටි එකක් ගත්තොත් එම ඒගොල්ලෝ up to 25% ස්කෝලර්ෂිප් එක දෙනවා. guaranteed 20% දෙනවා. දැන් මට මේක ලිස්ට් එකක් වශයෙන් කියන්න බෑ මොකද අපි යුනිවර්සිටි ඕස්ට්‍රේලියා යුනිවර්සිටි ගත්තොත් එම 70%ක් විතර ඒක තියෙන ඒවායින් අපි රෙප්‍රසන්ට් කරනවා. UK වල ගත්තොත් එහෙම ඒත් ගත්තොත් UK 138ක් නැත්නම් 140 ගණක් තියෙනවා. ඒකෙන් අපි 120ක් විතර අපි කරනවා. දැන් පුලස් අපි බලුවොත් එහෙම නිව්සීලන්ත වල යුනිවර්සිටිස් 8ක් තියෙනවා. පොලිටෙක්නික් මගේ මතකයේ හරිනම් 16ක් තියෙනවා. ඔතන මේ පොලිටික් ඒ හා සමානව ප්‍රයිවට් කොලෙජස් ප්‍රමාණිකුත් තියෙනවා. දැන් මේකේ අපි ගත්තොත් මේ යුනිවර්සිටි 8යි පොලිටෙක්නික් 16යි ප්‍රයිවට් කොලෙජ් බහුතරයක් අපි කරනවා. අපිට රෙප්‍රසන්ට් කරන්න පුළුවන්. රයිට්. එතකොට දැන් මේ හැම එකකම සැලකියුතු ස්කෝලර්ෂිප් ප්‍රමාණය තියෙනවා. නිව්සීලන්ත වල තියෙනවා අන්ඩර් ග්‍රැජුවේට් යන ළමයින්ට ෆස්ට් ඉයර් එකමඩේෂන් එක ෆ්‍රී දෙනවා. 15000ක් වෙනකන් ස්කෝලර්ෂිප් එක දෙනවා. ඉතින් සමහර වෙලාවට මේ දෙමව්පියෝ දරුවෝ මේවා දන්නේ නැහැ. මේක දන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි යනවා කොහේ හරි ඒජන්සි එකට. කන්සල්ටින් ගන්න. ඒ ඒජන්සියේ තියෙන කැපැසිටි අනුව තමයි ඒජන්සිය කියන්නේ. සමහරවිට ඒගොල්ලෝ කියන්නේ UK ට නම් ඒගොල්ලෝ කියන්නේ ඕස්ට්‍රේලියාව විතරක් නම් ඒගොල්ලෝ තනිකරම ප්‍රොමෝට් කරන්නේ ඕස්ට්‍රේලියාව. එහෙම නැත්නම් UK. දැන් ඒගොල්ලෝ කරන යුනිවර්සිටි ප්‍රමාණයට. ඒගොල්ලෝ කරන යුනිවර්සිටි ප්‍රමාණයක මේ කියන ස්කෝලර්ෂිප් එක නැත්නම් ඒගොල්ලෝ එක කියන්නේ නැහැ. ඒගොල්ලෝ හැමතිස්සෙම බලන්නේ ඒගොල්ලන්ගේ ප්‍රොමෝට් කරන්නේ. මං කියන්නේ නැහැ ඒක වැරදි කියලා. ඔතන දැන් ACCH Edu Expo එකට ආවොත් එහෙම මේ මං කතා කරපු ඕස්ට්‍රේලියාව වල නිව්සීලන්ත වල ඊළඟට UK වල මේ යුනිවර්සිටිස් බහුතර ප්‍රමාණයක් එදාට මේ හිල්ටන් කමර්ෂන් එකේ හම්බෙන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ ෆයිනෑන්ස්. ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ මිෂමෝරටත් කිව්වා ෆයිනෑන්ස් ප්‍රශ්න තමයි තියෙන්නේ කියලා. එදාට මොකද්ද එන ළමයින්ට හම්බෙන බෙනිෆිට් එක? මේක හොඳ ප්‍රශ්නයක්. මොකද මම හැමතිස්සෙම කියන එකක් තමයි හැමතැනදීම අපි හැමතිස්සෙම අපේ ටීම් එක ගත්තත් අපේ ආයතන ටීම් එක ගත්තත් ළමයාගේ ඇකඩමික් බෑග්ග්‍රවුන්ඩ් එකට ගැලපෙන එයාගේ ඇම්බිෂන් එකට සපෝට් කරන්න පුළුවන් එයාගේ පේරන්ට්ස්ලාගේ ෆයිනෑන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකට ගැලපෙන යුනිවර්සිටි එකක් කන්ට්‍රි එකක් තෝරලා දෙන්න ඕනේ කියලා තමයි මම කියන්නේ හැමතිස්සෙම. මොකද ළමයාගේ ෆයිනෑන්ස් ළමයාගේ ඇකඩමික් බෑග්ග්‍රවුන්ඩ් එක කොච්චර හොඳ වුණත් ළමයාගේ ඇකඩමික් බෑග්ග්‍රවුන්ඩ් එකට මේ ප්‍රෝග්‍රෑම් එක කොච්චර ගැලපුණත් ඒ යුනිවර්සිටි එක කොච්චර ගැලපුණත් හැබැයි ළමයාගේ ෆයිනෑන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකට සපෝට් කරගන්න බැයි නම් හරිද අපි හිතමු දැන් බෙදක් කලාවට මොනවා හරි ඩොකියුමන්ට්ස් ටිකක් හරි ගස්සා මේ ගියා කියන්නකෝ එහෙට ගියාට පස්සේ ළමයා සම්පූර්ණ අපහසුතාවයටපත් වෙනවා මේක කන්ටිනියුස් කරගන්න බැරි වෙනවා. ඔතන මේ ෆයිනෑන්ස් කියන එක හරිම වැදගත්. දැන් ගොඩාක් කලාවට අපි ගත්තොත් එහෙම පුලස්සි දැන් මේ ACCH Edu Expo එකට ආවොත් Edu Expo එන කට්ටියට එදාට ලංකාවේ ප්‍රධානතම බැංකු දැන්ට මට 8ක් කන්ෆර්ම් කරලා තියෙනවා. අපි 8ක් එක දැන්ට වැඩ කරනවා. ඔතන 8ක් එතට එනවා. මොකද හිතන්නකෝ දැන් කවුරු හරි පේරන්ට්ස් කෙනෙකුට යාට এডুকেෂන් ලෝන් එකක් ගන්න ඕනේ. এডুকেෂන් ලෝන් එකක් ගන්න ඕන උත්තම බැංකු 8කට යනවා කියන්නේ ඒ මිනිස්යාගේ සාමාන්‍ය මාසයක් විතර කාලේ නාස්ති වෙනවා.
නිවාඩු දාගෙන කරගෙන යන්න එපා. සමහරට අපේමන්ට්ස් අරගෙන. දැන් මේක එහෙම නෙමේ. එදාට එන කෙනාට ටේබල් අතට ගිහලා කතා කරන්න පුළුවන් Tamanට තියෙන ඔපචුනිටි මොකක්ද කියන එක. එතකොට එතන අපි කරන බැංකුවල තියෙනවා ඒ කියන්නේ සිකියුරිටි එකක් ඇතුව හෝ නැතුව පර්සනල් ගැරන්ටියක් මත ගන්න පුළුවන්කම තියෙනවා ලෝන්ස්. සිකියුරිටියක් තියලා ගන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍ය වැඩිම වුණොත් එහෙම සති 3ක් වගේ උපරිම කාලයක් ඇතුළත এডুকেෂන් ලෝන් එකක් ගන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක අපි ගත්තොත් එහෙම දැන් ඔය මොන රටට ගත්තත් ඉනිෂියල් කොස්ට් එක මම ඔයාලට කිව්වා UK වල ඉනිෂියල් කොස්ට් එක කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ලක්ෂ 32ක් 35ක් අතර ගාණක් තියෙනවා. ඔසී වල ගත්තත් එහෙමයි. ඔසී වල ගත්තත් සාමාන්‍ය ඉනිෂියල් කොස්ට් එක ලක්ෂ 40ක් විතර. මම කතා කරන්නේ ඉනිෂියල් කොස්ට් එක ටෝටල් කොස්ට් එක නෙමෙයි. මොකද අපි සාමාන්‍ය ළමෙක් යනකොට මූලික වශයෙන් ගෙවන්නේ මාසායක ස්කූල් ෆී එකයි ආග ඕසිස් හෙල්ත් කවර් එකයි. හරි? ඕක තමයි අපි ඉස්සෙල්ලාම ගෙවන්නේ. ඉතින් ඕකට තව ඇඩ් වෙනවා වීසා ෆී එක එකතු වෙනවා. වීසා ෆී එක ගෙවුවට පස්සේ තව මේජර් වීදමකට යන්නේ ගොඩක් යාට එයා ටිකට් එකයි අතේ ආයන් ට්‍රැවල් ටැක්ස් එකයි. එයා ටිකට් එකත් අපි ෆ්‍රී දෙනවනේ. එයා ටිකට් එකත් අපි ෆ්‍රී දෙනවා. හොඳ මාතෘකාවක්. එයා ටිකට් එකත් අපි ෆ්‍රී දෙනවා. ඔතන අපි මෙතන කතා කළොත් එහෙම මෙතෙට එන කට්ටියට ෆයිනෑන්ෂියලි හොඳ සොලියුෂන් එකක් තියෙනවා. ඕගොල්ලන්ගේ තියෙන ෆයිනෑන්ෂල් බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ප්‍රශ්න ටික 1 to 1 කතා කරලා. දැන් ගොඩක් තැන්වල මම දකිනවා දැන් මේ ෆයිනෑන්ෂලි මේ 1 to 1 ඒ කියන්නේ ගොඩක් තැන්වල කරන්නේ ඒගොල්ලෝ මේ ඇඩ්වයිස් එකක් දෙනවා කියලා කියනවා. දැන් මෙතන ඇඩ්වයිස් එකක් නෙමෙයි. ඇඩ්වයිස් එකට එහා ගිහිල්ලා ඇඩ්වයිස් එක හරිනම් එදාට ලෝන් එකට ඇප්ලයි කරන්න පුළුවන්. අන්න එතන හරි ක්‍රිටිකල් පොයින්ට් එකක්. ඇඩ්වයිස් එක හරිනම් ඇඩ්වයිස් එක තමන්ගේ ෆයිනෑන්ෂල් කැපැසිටි ගැලපෙනවා නම් එදාටම ලෝන් එකක් ඇප්ලයි කරන්න පුළුවන්. ඔතන මේ ACCHE වෙඩියෝ එක්ස්පෝ එකට එන ළමයිට එකක් ෆයිනෑන්ෂල් පැත්තෙන් ගත්තොත් තමයි ස්කෝලර්ෂිප් එක ගැන කතා කරන්න පුළුවන් දැනුවත් වෙන්න පුළුවන්. එතනදී ෆයිනෑන්ස් ඒකට සොලියුෂන් එකක් හම්බ වෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම තමන්ගේ ඉනිෂියල් කොස්ට් එක කවර් කරගන්න අපිට හම්බ වෙනවා ලෝන් එකක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒක මම දන්නවා මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම ළමයි ගොඩක් කටට කතා කරලා තිනවා පේරන්ට්ස්ලා කතා කරන් තිනවා ෆොරින් හයි এডুকেෂන් එකට යන්න එන පේරන්ට්ස්ලාගේ ඒගොල්ලෝ තීරණය කරන්නෙම යම් කිසි ෆයිනෑන්ස් මට්ටමක් තියෙනවා නම් එහෙම කෙනෙක් නැත්තම් ෆයිනෑන්ස් රටකට යන්න තීරණය කරන්නේ නැහැ. ඔතන ඒ වගේ අපි හිතමු ගවර්න්මන්ට් සේවර්ස්ලාගේ ටීචර්ස්ලා දෙන්නේ. අම්මයි තාත්තයි ටීචර්ස්ලා. දෙන්නගේ සැලරි එක සාමාන්‍යයෙන් ලක්ෂ 2ක් 2.20ක් වෙනවා. ඒක ඕව කපලා කොටලා එනකොට තමයි 1.80කට තමයි වැටෙන්නේ. ඒ ලක්ෂ 1.80ක ළමයෙක් ඉන්නකොට දැන් ඒගොල්ලෝ කරලා තියෙන ජීවිත කාලෙම අපේ දෙමව්පියෝ කොහොමත් ඉතින් කරන්නේ සේවිංස් ඉතුරු කරනවානේ. අපි ජාතියත් එහෙමනේ දා ඉඳන් සතෙන් රුපියල් එකතු කරලා නේ කියන්නේ අපි කියන්නේ කතාවට. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාට ඒගොල්ලෝ සේවිංස් වලින් ප්‍රොපර්ටිස් ආන්ත පුළුවන්. අපි වට කියන ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් කියලා. ඉන්නේ ගෙට අමතරව තව ගෙවල් තියෙනවා. ඉඩම් තියෙනවා. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඉතින් ඒ වගේ කරලා ෆයිනෑන්ස් නෑ, සල්ලි නෑ. හැබැයි එකපාරට මේව සල්ලි කරගන්න බෑ. හැබැයි ඒ වගේ කෙනෙකුට පුළුවන් සති දෙකෙන් තුනෙන් ටක් ගාලා අපිට ලෝන් එකක් ගන්න. තමන්ගේ ප්‍රොපර්ටි එක තිබ්බ ලෝන් එකක් ගත්තා. එහෙම නැත්නම් සාමාන්‍ය ලක්ෂ 2ක විතර දෙන්නගෙම එකතු කරලා මාසික ආදායමක් හරි ගස්ස ගන්න පුළුවන් නම් ලක්ෂ 2ක් 3ක් වගේ අතරට තියෙනවා නම් හරි ජෙනුවිලි ඔප්පු ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඔය එක ප්‍රොපර්ටි එකක් කරන්න නැතුව එයාට පුළුවන්කම තියෙනවා ඒ පේ ෂීට් එක පෙන්නලා ලක්ෂ 40ක ලෝන් එකක් ගන්න. දැන් මෙවුවා ගොඩක් වෙලාවට අපේ දෙමව්පියෝ දන්නේ නැහැ. දැන් හිතනවා ලෝන් එකක් ගන්න ගියාම ගැරන්ටර්ස්ලා ඕනේ. තව ඉඩම් කඩම් ඕනේ. මේක හරි අමාරු හරි චැලෙන්ජර් එකක් තියෙන එකක් කියලා. මේ හැම දෙයකම එදාට සොලියුෂන් එකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයා කිව්වා හරි. උතෝට එදාට આવොත් ස්කෝලර්ෂිප් එකක් දෙනවා, ලෝන් එක අරන් දෙනවා, රට යන්න ටිකට් එකක් දෙනවා. එදාට රෙජිස්ටර් වුණොත්. හොඳ ඒක ගොඩක් ලොකු බෙනිෆිට් එකක්. ඒ කියන්නේ දැන් රට යන්න try කරන කෙනෙක්ට යා ටිකට් එකක් යන ටිකක් සැලකිය යුතු මුදලක් වියදම් කළා තමයි යා ටිකට් එක ගන්න ඕනේ. ඒතකොට අපිත් එක්ක එදා රෙජිස්ටර් වෙන ඕනම කෙනෙක්ට එයා ටිකට් එක ෆ්‍රී ගන්න පුළුවන්. දැන් පුලස්සි දැන් ඇත්තටම අපි මේ තිස්සලා තිබ්බ එක්සිබිෂන් එකක් අගෝස්තු 30 වෙනිදා ඔය ප්‍රොමිසස් වල මේ අපි ග්ලෝබල් එඩු එක්ස්පෝ එක කියලා අපි කළේ. මොකද අපේ මාකටිං එකේ යන එකක්. මොකද අපි සාමාන්‍යයෙන් අපේ මාකටිං එකේ කොළඹ, ගාල්ල, නිගම්බෝල අපේ ග්ලෝබල් එඩු එක්ස්පෝ ඉවෙන්ට්ස් තියෙනවා. අපි දැන් මේ ඉමීඩියට්ලි මේ යන එක්සිබිෂන් එක අපි යන්නේ according to demand. මොකද දැන් මේ තියෙන changes ටිකත් එක්ක ළමයි කැළඹිලා ඉන්නේ, දෙමව්පියෝ දන්නේ අපිට එන calls ප්‍රමාණයෙන් අහන දේවල් වලට අපිට තේරෙනවා මේගොල්ලෝ මේක පටලගෙන ඉන්නේ කියලා. ඉතින් මේකට හොඳ සොලියුෂන් එකක් දෙන්න හිතාගෙන තමයි අපි මේ ඇත්තටම මේ countries තුන plan කරලා මේ එක්සිබිෂන් එකකට යන්නේ. දැන් අර එක්සිබිෂන් එකේදී අපි ෆ්‍රී ආටිකට් එක කිව්වම අපි දැක්ක අපේ social media platforms වල දාලා තියෙනවා ඔය පිස්සුද ඌවා දෙන්නේ නැහැ. ඔතකොට ඔය රැපල්ඩෝ එකක් හැදලා බොරුවට කියන්නේ. ඔයගේ ගොඩක් දේවල් තිබුණා. හැබැයි අපි කරලා පෙන්නවා. ළමයි 62කට නැත්තම් ඔය 62ක් වගේ ගාණක් මට හරියටම ගාණ මතක නැහැ. අපි ෆ්‍රී ආටිකට් එක දීලා තියෙනවා. අපි ඒක පෙන්ලා තියෙනවා.
ඉතින් අපි දෙයක් කිව්වොත් අපි කරනවා. ඕස්ට්‍රේලියා ගියත්, නිව්සීලන්ත ගියත්, UK ගියත් එදාට රෙජිස්ටර් වෙන හැම කෙනාටම අපි දෙනවා ෆ්‍රී එයාර් ටිකට් එක. ඒක ගැරන්ටීඩ්. දැන් එතකොට ඕස්ට්‍රේලියා නිව්සීලන්ත UK විතරද කියලා ප්‍රශ්නයක් තියෙනවාට උත්තරයක් තියෙනවා 8 වෙනිදා. ඔව් අනිවාර්යයෙන්ම. මොකද මම පුලස්ටි දැන් අපි කිව්වේ අපේ normally marketing plan එකේ අපේ යන brand එක තමයි Global Edu Expo කියන එක. අපි කොළඹ වල Global Edu Expo එක අපි කරලා ඉවරයි already. අපේ දැන් නිගම්බු ස්ටුඩන්ට්ස්ලා බලාගෙන ඒ නිගම්බු ඉන්න දරුවන්ට විදේශ අධ්‍යාපනය යන ඉන්න දරුවන්ම බලාගෙන මේ කියන්නේ මීගමුව වෙන්නප්පුව හලාවත ඉතින් එහාට පස්සේ අනුරාධපුරේ වටේම ඉන්නවනේ. මේ පැත්ත කට්ටියක් කොළඹට එන්න අපහසු. ඒ ළඟ පාටි කට්ටියක් ඉන්නේ. ඒගොල්ලන්ව අපි ටාගට් කරන 8 වෙනිදා. ඒ කියන්නේ නොවැම්බර් 8 වෙනිදා ග්‍රෑන්ඩ් ලීසා හෝටලේදී අපි තියෙනවා 10 ඉඳන් 5 වෙනකන් එකක්. ඒක ග්ලෝබල් එඩු එක්ස්පෝ එකක්. ඒකෙදි ඇත්තටම අපි මේ රටවල් 20ක් කරනවා. විශේෂයෙන් ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත, කැනඩා, UK, සිංගප්පූර්, මැලේසියා, ඩුබායි, අයර්ලන්ඩ් වගේ ඊට යුරෝප් ගත්තොත් යුරෝප් රටවල් 10ක් කරනවා. දැන් ට්‍රෙන්ඩින් රටවල් ගත්තොත් ෆින්ලන්ඩ්, ජර්මන්, ස්වීඩන්, ඊට පස්සේ ෆ්‍රාන්ස්, ඊට පස්සේ මෝල්ටා මේ වගේ රටවල් තව 10ක් විතර කරනවා. මේ එදාට රෙජිස්ටර් වෙන හැම ළමයාටම. ඒ කියන්නේ 8 වෙනිදා රෙජිස්ටර් වෙන ළමයාටම අපි මේ හැම කන්ට්‍රි එකකටම ෆ්‍රී එයාර් ටිකට් එකක් දෙනවා. හැම කන්ට්‍රියකටම ෆ්‍රී එයාර් ටිකට් එකක් දෙනවා. ඒක ගැරන්ටී. දැන් ළමයින්ට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි මේ ඔෆර් ලෙටර් එක. මොකද ඇප්ලයි කරලා කාලයක් බලාගෙන ඉන්න ඔෆර් ලෙටර් එක එනකල් සමහරවල්ලාට සෝෂල් මීඩියා වලත් අපි දකින ඔෆර් ලෙටර් එක ආවේ නැහැ. තව කොච්චර ඇල්ද ඔය තියෙන ගෲප්ස් වල, පේජස් වල සෑහෙන්න ඔය කියන කතා වෙනවා. දැන් ACCH Global Edu Expo එකට ආවොත් Global Edu Expo එකට විතරක් නෙමෙයි ACCH Edu Expo එකට කියන්නේ 26 වෙනිදා ඉවෙන්ට් එකට ආවත් 8 වෙනිදා ඉවෙන්ට් එකට ආවත් ස්පොට් ඔෆර්ස් ගන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. මොකද්ද මේ ක්‍රමේ, කොහොමද මෙහෙම ස්පොට් ඔෆර් එකක් දෙන්නේ? ප්ලස් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම දැන් මමත් දැකලා තියෙනවා දැන් ගොඩක් කලාවට දැන් මේ එක ඩිස්කෂන් වල කියනවා රයිට් පැය 24න් දෙනවා, පැය සතියෙන් දෙනවා කියලා ඔෆර් ලෙටර්ස් තියෙනවා. නමුත් අපි දකිනවා සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල හරි ඇප්ලයි කරලා ඔෆර්ස් ඇවිල්ලා නැහැ ළමයිට. දැන් අපි ඕක ඇත්තටම අපිට අයිඩෙන්ටිෆයි කළා. දැන් ගොඩක් කලාවට අපි මේක ගැන කතා කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන UK යුනිවර්සිටි ඔක්කොම අපි කතා කරලා ඒවෙන් කීපයක් ප්‍රධානීව ගත්තොත් එහෙම අපි දැන් ලංකාවේ ගොඩක්ම ට්‍රෙන්ඩින් ඔය යෝක් සෙන්ට් ජෝන්ස් යුනිවර්සිටි එක, චෙස්ටර් යුනිවර්සිටි එක, ඒ වගේ තව නම් වශයෙන් ගොඩක් කියන්න පුළුවන්. මේ යුනිවර්සිටි කීපයක් එදාට ලෑස්ති ඔයගොල්ලෝගේ ඔරිජිනල් ડોකියුමන්ට්ස් ටික අරන් ආවොත් එදාට ඒ වෙලේම within 12 hours. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම 12 hours නෙමෙයිනේ අතරම ගත්තොත් 10 ඉඳන් 5 වෙනකන් කියන්නේ පැය 10ක් විතර. මේ පැය 10 ඇතුළත ඕගොල්ලන්ට ඔෆර් ලෙටර් එක ගන්න පුළුවන්කම තියෙනවා. ඒ ඔෆර් ලෙටර් එක ගත්තා කියන්නේ දැන් අපි ජනවාරි ඉන්ටේක් එකට යනවා නම් අපිට ලොකු කාලයක් නැහැ. අපි මේක ලෑස්ති වෙන්න ඕනේ. ඔතන ඔෆර් ලෙටර් එක ඔයා ඔෆර් ලෙටර් එක ගන්නවත් එක්කම අනිත් පැත්තෙන් ඔයාට සිකු වෙනවා එයා ටිකට් එක. එයා ටිකට් එක හම්බ වෙනවා. ඔතන ඔයාට අවශ්‍ය වෙන්නේ දැන් ඉනිෂියල් කොස්ට් එක. ඒ කියන්නේ මම අර කතා කරපු 135. ඒ ඊළඟ පැත්තට ඊළඟ ටේබල්ස් ටික ගියාට පස්සේ ඒකට උත්තරයක් තියෙනවා. හරි? බැංකු ටික ඉන්නවා. බැංකු ටික ලෑස්ති එක දෙන්න. හරිද? ඊට එහා පැත්තේ ටේබල් එක ගියාට පස්සේ අපේ වීසා ඩෙස් එක තියෙනවා. අපි ලෑස්ති නොමිලේ අවශ්‍ය කරන සියලුම ඒ ගයිඩන්ස් ටික ලබා දෙන්න. ඒ කියන්නේ ගොඩක් කාලෙ ඊට පස්සේ අවශ්‍ය වෙන ළමයට ෆයිනෑන්ෂල් සපෝට් එක. කොහොමද ෆයිනෑන්ෂල් ඩොකියුමන්ට්ස් එක ලෑස්ති කරගන්න ඕන, කීයක්ද පෙන්වන්න ඕනේ. රයිට්? ඒ ටික. ඒ ටික දෙන්න බලන් ඉන්නවා. ඊට පස්සේ ළමයට මොකක්ද තියෙන්නේ? ළමයා ඊට පස්සේ එහෙට ගියාට පස්සේ එහෙදි හම්බෙන්න ඕන සපෝට් එක. දැන් ගොඩක් කට්ටිය අතනින් දුන්නා වීසා එක දුන්නා වීසා කරන් දුන්නා ඉවර කළා. දැන් ගොඩක් අපේ ගොඩක් ඔය এডুকেෂන් ඒජන්ට්ස් ලගේ එන්ඩ් එක එතන. හැබැයි ACCH එකේ එහා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ එහෙට ගියාට පස්සේ ළමයාව යාපෝට් පිකප් එක, එකමඩේෂන් එක ලෑස්ති කරගෙන එක, සමහර ළමයා යන්න ඒරියා එක අනුව අපිට පුළුවන්කම තියෙනවා එයාගේ ඒ කියන්නේ part time job එකක් හොයා දෙන්නත් උදව් කරන්න. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක මොකද්ද? ඊට පස්සේ ওই ටික කරලා පස්සේ අපි දැන් part time job එකක් කළා, work visa එකට apply කළා. ඊට පස්සේ PR එක. PR එකට apply කරන්න යනකොටත් ඒ PR එකට අවශ්‍ය කරන guidance ටික අපි ලෑස්ති ලබා දෙන්න. මේ whole process එකම අපි ළමයාව මෙතනින් කතා කරලා ළමයාට කතා කරලා course එකක් ළමයා කියන course එකක් තෝරලා වීසා එක දාලා වීසා කරන් දෙලා අපි ළමයා මෙතනින් අතාරින්නේ නැහැ. හරිද? අපිත් එක්ක ඉන්න හැම කෙනාටම අවසානයේ එන්ඩ් එක වෙනකම් අපි උදව් කරනවා ළමයිට. හොඳයි. දැන් අද දවසේදී මේ පොඩ්කාස්ට් එක තුළ අපි සෑහෙන දේවල් කතා කළා. ඕස්ට්‍රේලියාව වල තියෙන මොකද්ද මේ බෙනිෆිට්ස් හම්බෙලා තියෙන්නේ, UK වල තියෙන මේ චේන්ජස් මොනවද, නිව්සීලන්ත වල කතන්දරේ මොකද්ද? එතනින් එහාට ACCH Edu Expo එක 26 වෙනිදා තියෙන එක
සහ 8 වෙනිදා දින ACCH Global Edu Expo එක නිකම්ම තියෙන Grand East Hotel එකේ. ඒතකොට කොළඹ Hilton Residence එකේ තමයි 26 වෙනිදා event එක තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ events වලට එන්න. ඇවිල්ලා ඔයාගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න අවශ්‍ය කරන ඒ තොරතුරු ටික කරුණු කාරණා ටික ඔක්කොම දැනගන්න. එතනදිම ඔෆර් ලෙටර් එක ගන්න, ලෝන් එකක් ගන්න ඕන නම් එතනදි මේ ලෝන් එක ගන්න අවශ්‍ය කරන process එක start කරන්න. වීසා එකට ඕන කරන consultation එකකින් වැඩේ පටන් අරගෙන ඒ වීසා process එක start කරන්න. එතනින් එහාට ගිහිල්ලා ඔයා CCH එක හරහා ඔයාගේ උසස් අධ්‍යාපන සිහිනයට රට යනවා නම් එතනදිම එයා ටිකට් එකත් secure කරගන්න පුළුවන්කම හම්බ වෙනවා. මේ ඔක්කොම benefits එක්ක ඔයාට තියෙන ඔයාගේ ඒ dream එක success කරගන්න තියෙන සුදුසුම දවස් දෙක 26 වෙනිදා සහ 8 වෙනිදා දවස් දෙක මතක තියාගන්න. ඒ දවස් දෙකේදී ඔයා හිල්ටන් එකට හරි ග්‍රෑන්ඩ් ඊස් එකට හරි ආවොත් එහෙම ඔයාලට පුළුවන් ඔයාගේ ඩ්‍රීම් එක සක්සස් කරගන්න පාත් එකට පළවෙනි අඩිය ගොඩක් කැහැයින් තියන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔයත් අපිත් එක්ක ඒ දවසට එකතු වෙයි කියලා. මිෂමෝරුගල thank you very much. අපි තවත් මේ වගේම එපිසෝඩ් එකකින් අපේ දරුවන්ට ඕන කරන කරුණු කාරණා කියලා දෙන්න හම්බෙමු. බොහොම ස්තුතියි.